මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මාතෘකාව තමයි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් මෙරටට ගෙන්වූ Rolls-Royce Phantom 8 Series 2 Extended Wheelbase 2025 මෝටර රථය. මෙම සුඛෝපභෝගී රථය ගෙන්වූ දවසේ ඔහු පවසා තිබුණා මෙය ලෝටම් 25ක් පමණක් ඇති Rolls-Royce Phantom Centenary වර්ගයේ රථයක් බව. නමුත් Centenary Edition Private Collection එකට අයත් රථ 2-tone කලයකින් පමණක් පැමිණෙන අතර එහි Rolls-Royce Spirit Top X80 ඇතුළු සමහර කොටස් කැරට් 18 සහ කැරට් 24 රන් වලින් නිමවා තිබෙනවා. එසේම Phantom 8 Series 2 Extended Wheelbase රථයක මිල ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක් පමණ වන අතර Centenary Edition රථයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 3ක් පමණ වනවා. එම කරුණුවලට අනුව ඩඩ්ලි සිරිසේන විසින් ගෙන්වූ මෙම රථය 25ක් පමණක් ඇති Centenary Edition Private Collection එකට අයත් වන්නේ නැහැ. නමුත් ඔහුගේ එම රථයේ Phantom 100 years ලෙසින් වෙනස සඳහන් වනවා. ඊට හේතුව වන්නේ 1925 වසරේ ආරම්භ කළ Phantom රථ මාර්ජලියට වසර 100ක් සපිරීම නිමිත්තෙන් Rolls-Royce සමාගම විසින් 2025 වසරේ නිෂ්පාදනය කළ සියලුම Phantom මෝටර රථ සඳහා මෙම ප්ලේට් එක අඩංගු කර තිබීමයි. බොහෝ විට ඩඩ්ලි සිරිසේන විසින් මෙය වරදවා වටහාගත්තා වෙන්න පුළුවන්. හරි. දැන් අපි ගණනය කරමු ශ්‍රී ලංකාවේ බදු සහිතව මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කොපමණ වෙනවද කියලා. Rolls-Royce Phantom 8 Series 2 Extended Wheelbase රථයක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක් පමණ වනවා. නමුත් මෙය කස්ටමයිස් කර මිලදී ගන්නේ නම් එවිට ඇමරිකානු ඩොලර් 7,50,000ත් මිලියනත් අතර වනවා. ඒ අනුව මෙය කස්ටමයිස් නොකරන ලද රථයක් නම් ඩොලරේ විකුණු මිල රුපියල් 305ක් ලෙසින් ගත් විට ශ්‍රී ලංකා බදු සහිත වටිනාකම මෙලෙස වනවා. CIF අගය රුපියල් 18 කෝටි 34 ලක්ෂ 50,000යි. General Duty 5 කෝටි 50 ලක්ෂ 35,000යි. Excise Duty 8 කෝටි 97 ලක්ෂ 61,700යි. Luxury Tax 17 කෝටි 84 ලක්ෂ 50,000යි. VAT බද්ද 12 කෝටි 33 ලක්ෂ 26,000යි. පැල් ඇතුළු සියලු බදු එකතු වූ පසුව රථයේ මිල ආසන්නව රුපියල් කෝටි 63ක් පමණ වනවා. ඊට අමතරව මීට ගුවන් මගින් ගෙන්වීමේ ගාස්තු, ඉන්ෂුරන්ස් සහ ආනයනකරුගේ ගාස්තුද ඇතුළත් විය යුතුයි. නමුත් මෙය කස්ටමයිස් කරන ලද රථයක් නම් එහි මිල රුපියල් කෝටි 76ත් රුපියල් කෝටි 100ත් අතර වනවා. මෙවැනි නවතම තොරතුරු ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.